අපි අද බලමු කොහොමද Facebook එකේ ඔයගොල්ලන්ගේ page එක promote කරගන්නේ කියලා. මේ promote කරන්නේ අපි මේ Facebook එකේ අපි run කරන ad එකක්. ඒතකොට මේ ad එකෙන් තමයි ඔයගොල්ලන්ගේ page එකට likes අපි දාලා තියෙන post එකකට වැඩි likes comment ගන්න. එතකොට මේ promote කියලා button එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා. මෙන්න මේ button එක ගැබ්බුවාම ඔයගොල්ලන්ගෙන් අහනවා Facebook එක මොන වගේ දෙයක්ද කරගන්න අවශ්‍ය කියලා. ඒ කියන්නේ ඔයාලා දාලා තියෙන post එකක් වැඩි දෙනෙක් අතරට ගෙනියන්න ඕන නම් මෙන්න මේ පළවෙනි option එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ඔයාලගේ page එකට likes ගන්න ඕන නම් ඔයාලගේ page එකේ තියෙන likes ගන්න තව වැඩි කරගන්න නම් මෙන්න මේ option එකෙන් ඔයාලගේ page එකට likes ගන්න පුළුවන්. ඊගාවට ඔයාලගේ business එක promote කරගන්න ඕන නම් business name එක ඔයාලගේ client ලා අතරට තව ගෙනියන්න ඕන නම් මෙන්න මේ option එකට යන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ website එකට visitors ලා ගෙන්නව ගන්න ඕන නම් මෙන්න මේ හතරවෙනි option එක get more website visitors කියන option එකට යන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට වැඩියෙන් ඕනි leads ඒ කියන්නේ calls ගෙන්නව ගන්න. එතකොට message කරගෙන ඔයගොල්ලන්ගේ බඩු ටික විකුණන්න නම් මෙන්න මේ get more leads කියන option එකට යන්න පුළුවන්. අපි අද බලමු කොහොමද ඔයගොල්ලන්ගේ Facebook page එකට likes ගන්න ad එකක් run කරගන්න Facebook එක ඇතුලෙන් කියලා. මම මේකට මෙන්න මේ promote your page කියන option එකට යනවා. හරි. එහෙම click කරාම ඔයගොල්ලන්ට default design එකක් එක්ක මෙන්න මේ වගේ ad එකක් හදලා දෙනවා Facebook එකෙන්. මෙතෙන්දී ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මෙතන පෙන්නන image එක වෙනස් කරගන්න ඔයගොල්ලන්ට පුළුවන්. මෙතන වීඩියෝ එකක් දෙන්න. එහෙම නැත්නම් slide show එකක් විදිහට ඔයගොල්ලන්ගේ මෙතන ad එක run කරන්න. වීඩියෝ එකක් කියලා select කරොත් ඔයගොල්ලන්ට මෙතන පුළුවන් අප්ලෝඩ් කරන්න වීඩියෝ එකක්. මෙතෙන්දී ඔයගොල්ලෝ select කරොත් slide show කියලා ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න browse library ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙතන තියෙනවා මේ site එකේ තියෙන images. account videos කිව්වොත් ඔයගොල්ලන්ගේ account එකේ දැනට අප්ලෝඩ් කරලා තියෙන videos. අපි ගත්තොත් business videos කියන එකට ගියොත් ඔයගොල්ලෝ මොන හරි වීඩියෝ එකක් මෙතෙන්ට අප්ලෝඩ් කරලා තිබුණොත් ඒ ටික එනවා. එතකොට අපිට පේනවා තවත් option එකක් page videos කියලා. අපි දැනට මොන හරි videos upload කරලා තියෙනවා නම් අපේ Facebook page එකට ඒ වීඩියෝ එක select කරලා ඔයගොල්ලන්ට මේ promotion එක run කරන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට video URL එකක් මෙතන video URL එකට ඔයගොල්ලන්ට MP4 file එකක් තියෙන link එකක් දෙන්න පුළුවන් site එකක තියෙනවා. ඒකේ ඒ වගේම share කරපු වීඩියෝ එකක් වෙන්න ඕනි අනිත් අයත් එක්ක. ඊට පස්සේ වීඩියෝ එකට නමක් දෙන්න පුළුවන්. මෙන්න මේ option වලට යන්න පුළුවන් ඔයගොල්ලන්ට. මෙන්න මේ වීඩියෝ කියන option එකට ගියොත් මම ඒකට යන්නේ නැතුව cancel කරලා අපි යමු single image කියන option එකට. මෙතනදී ඔයගොල්ලන්ට පුළුවන් image එකක් දෙන්න. ඔයගොල්ලෝ කැමති මේ browse library ගාම ඔයගොල්ලන්ට මේකේ chance එකක් දීලා තියෙනවා Facebook එකෙන්. Facebook එකේම තියෙනවා images collection එකක්. අපිට මේ collection එකෙන්ම අපිට ඕනි කරන photos select කරගන්න පුළුවන්. මෙන්න මේ stock photos කියන option එකට ගියොත් නැත්නම් ඔයගොල්ලන්ට පෙන්වන්නේ මෙතන account images කියන එක. account image වලදී ඔයගොල්ලෝ මේ දැනට use කරලා තියෙන account එක පුරාවට මේ කියන්නේ ඔයගේ සමස්ත account එකේම Facebook account එකේම use කරලා තියෙන images දැක ගන්න පුළුවන්. ඒ වගේම page images කිව්වොත් page එකට විතරක් ඔයගොල්ලෝ use කරලා තියෙන images. ඊළඟ option එක stock photos කියන එක. මෙතන තියෙනවා Facebook එකෙන් දෙන collection of photos. ඒ කියන්නේ ගොඩාක් photos collection එකක් ඔයගොල්ලන්ගේ ad එක attractive විදිහට run කරගන්න පුළුවන්. අපිට මෙතනින් කැමති photo එකක් select කරලා ඔයගොල්ලන්ට පේනවා මේ ගොඩක් select කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට නමින් search කරන්න පුළුවන්. ඒ වගේ stock images තියෙනවා free දෙනවා. ඔයගොල්ලන්ට මෙතන select කරන්න පුළුවන්. අපි දැනට account images වලට ගිහිල්ලා මම දැනට තියෙන image එකෙන්ම යන්නම්. ඔයගොල්ලෝ අතනින් අවශ්‍ය නම් image එකක් select කරන්න. right. අපි යමු page images වලට. හරි. මම මේ cover photo එකට දාපු image එක select කරනවා. select කරලා continue කරනවා. right. මේ විදිහට මේ photo එක ඔයගොල්ලන්ට අවශ්‍ය නම් edit කරගන්න පුළුවන්. මෙන්න මේ crop icon එකක් තියෙනවා. මෙතනින් ඔයගොල්ලන්ට මේ image එක edit කරගන්න පුළුවන්.
සිලෙක්ට් කරගත්තු. බලන්න පේනවා මේ ස්ක්වෙයාර් ෆොටෝ එකක් නොවුනට අපි මේ ඒරියා එක සිලෙක්ට් කරගන්නේ මේ වගේ ඒරියා එකක්. මෙන්න ඒරියා එක විතරයි ඔයාලට සිලෙක්ට් කරන්න දෙන්නේ මෙතෙන්දී. ඒ නිසා මම මේක දැනට කැන්සල් කරලා මේ ඇඩ් එක මේ විදිහට රන් කරන්න දෙනවා. නැත්නම් ඔයගලන්ට අවශ්‍ය නම් ඉමේජ් එක එඩිට් කරගන්න ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට සයිස් එක අඩු වැඩි කරලා මේක එඩිට් කරගන්න. රයිට්. අපි මේ විදිහට තියමු. අපි ඩිෆෝල්ට් දෙන එකම සිලෙක්ට් කරමු. ඔයගලන්ට කැමති නම් ඒක එඩිට් කරගන්න. මෙතෙන්දි පරිස්සම් වෙන්න ඉමේජ් එකට ටෙක්ස්ට් වැඩියෙන් තියන්න යන්න එපා. එහෙම වුණොත් මේ මෙතන ඔයගලන්ට පෙන්නනවා මේ ඉමේජ් එක වැලිඩේට් කරන අයගොල්ලෝ අනවශ්‍ය විදිහට ටෙක්ස්ට් තියනවාද කියලා. ටෙක්ස්ට් ඒකෙම නැත්තම් අකුරු මොනවට වඩා වැඩි වුණොත් ඔයගලන්ගේ ඇඩ් එක ඩිසප්‍රූව් වෙන්න පුළුවන්. ඒක නිසා හැම වෙලේම ඉමේජ් එකේ ක්වොලිටිය සහ ඉමේජ් එකේ තියෙන කන්ටෙන්ට් එක ඉතාමත්ම සැලකිල්ලෙන් සිලෙක්ට් කරන්න ඕනේ. රයිට්. අපි මේක දැනට කැන්සල් කරලා මේ තියෙන ඉමේජ් එකේම ඊළඟ තියෙනවා ටෙක්ස්ට් කියලා ඔප්ෂන් එක. මෙතන තමයි ඔයගොල්ලන්ගේ ඇඩ් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක දෙන්න ඕනි වචන 90ක්. ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ බිස්නස් එක මොනවා දෙයක් ගැනද කියලා මිනිස්සු අතරට ගෙනියන්න. මෙන්න මේ වගේ ඇඩ් එකේ උඩින් පෙන්නන්නේ ඒ ඔයගොල්ලෝ එන්ටර් කරන ඩීටේල්ස්. දැන් වෙනදි මේක මම එඩිට් කරනවත් එක්කම මෙතන උඩ අප්ඩේට් වෙනවා. බලන්න මේ අකුරු ටික අප්ඩේට් වෙනවා. ඒක නිසා ඔයගලන්ගේ බිස්නස් එකට ඇයි පේජ් එකට ලයික් කරන්න ඕනි, ඇයි මේ ඇඩ් එක රන් කරන්න කියන එකට හේතුව දුන්නා නම් මෙතනින් ඔයගලන්ට වැඩි ලයික්ස් ප්‍රමාණයක් ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ඊළඟට ඔඩියන්ස් එක. ඔඩියන්ස් එකේදී ඔයගලන්ට people එහෙම නැත්නම් මිනිසුන් ඔයගලන්ගේ කස්ටමර්ස් ආව මොන වගේ කස්ටමර්ස්ට ටාගට් කරන්න කියන එක චෙක් කරන්න පුළුවන්. සෙට් කරගන්න පුළුවන්. අපි යමු එඩිට් ඔප්ෂන් එකට. මෙතෙන්දී ඔයගලන්ට පුළුවන් ඔයගොල්ලෝ මේ ඇඩ් එක රන් කරන්නේ ජෙන්ඩර් එක. ඒ කියන්නේ කොතන ෆීමේල්ද මේල්ද කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ඕල් කියනවා නම් men women දෙපාර්ශ්වයටම ඔයගලන්ගේ ඇඩ් එක විසිබල් වෙනවා. ඊළඟට ඒජ් එක. මොකද දෙනෙක් ඒජ් එක ඩිෆෝල්ට් තියලා රන් කරනවා සාමාන්‍යයෙන් 18 ඉඳන් 65 වෙනකම්. ඔයගලන්ගේ බිස්නස් එක ටාගට් කරන්නේ පොඩි අයත් එක්ක නෑ. කියන්නේ 13ට වැඩි වයස අවුරුදු 14ට වැඩි කට්ටියට නම් ඔයගලන්ට මෙතන 13 කියලා දෙන්න පුළුවන්. 65+ කියලා මේ පැත්තෙන් ඔයගලන්ට end range එකක් වයස් සීමාවක් ඔයගලන්ට දෙන්න පුළුවන්. මෙතෙන්දී හරි පරිස්සම් වෙන්න. ඒජ් එක 13 වගේ සිලෙක්ට් කරාට ඔයගලන්ගේ බිස්නස් එක වැඩිම අදාළ වෙන්නේ 18න් ඉහළ කට්ටියට නම් මේ පේජ් එක 18න් ඉහළට කියලා දෙන්න. මොකද ලයික්ස් අනවශ්‍ය විදියට ආවොත් ඔයගලන්ගේ බිස්නස් එකට අදාළ නොවන කට්ටියකින් ඒක ආඩුවක් වෙන්න පුළුවන් ඇඩ් එක රන් කරද්දී. ඒ නිසා මේ ඒජ් එක සිලෙක්ට් කරගද්දී ප්‍රවේශමේ සිලෙක්ට් කරන්න. මගේ දැන් මම මේ පේජ් එක හදලා තියෙන හැමෝටම ඉගෙන ගන්න දෙයක් වෙන හින්දා මම මෙතෙන්දි 13 කියලා දෙනවා. ඊට පස්සේ ලොකේෂන් එක. මෙන්න මෙතෙන්දී ඔයගලන්ට පුළුවන් මුළු ශ්‍රී ලංකාවට අවශ්‍ය නම් මේ ඇඩ් එක රන් කරන්න. ඔයගලන්ට පේනවා මම මෙතනින් ගියාම මේ ඇඩ් ලොකේෂන් කියන එකේදී මට අවශ්‍ය රටකට ඔයගලන්ට මේ ලංකාව වෙන්න පුළුවන්, ඇමරිකාව වෙන්න පුළුවන්, ඕනෙම රටක් මෙතෙන් සිලෙක්ට් කරන්න පුළුවන්. මේ සිලෙක්ට් කරන කන්ට්‍රි එක අනුව ඔයගලන්ගේ බජට් එක වියදම් වෙන විදිය වෙනස් වෙනවා. ලංකාවට නම් අඩු කොස්ට් එකක් යන්නේ. නමුත් කැනඩාවේ නම් ඔයගොල්ලෝ මේ ටාගට් මාකට් එකේ ඉන්නේ. මේකට එක ඇඩ් එකක් ක්ලික් කරනවට යන වියදම ගොඩක් වැඩි වෙනවා. මම ලංකාව විතරක් ටාගට් කරන නිසා ශ්‍රී ලංකා කියන ඔප්ෂන් එක දෙනවා. ඔයාලට පේනවා මෙතන ශ්‍රී ලංකා කියලා දුන්නාම ලංකාව කියන ඒරියා එක මෙන්න මේ වගේ highlight වෙලා තියෙනවා. මෙතෙන්දී ඔයාලන්ට chance එකක් තියෙනවා අවශ්‍ය නම් ලංකාවේ තියෙන එක ඒරියා එකක් ටාගට් කරන්න. මේ ඒරියා එක ටාගට් වෙන එක අපි බලමු කොළඹ කියලා දාලා. right. ඔයාලන්ට පේනවා මෙතන කොළඹ වෙස්ටර්න් ප්‍රොවින්ස් කියලා ඔයාලා සිටි එකක් පෙන්වනවා. ඔයාලා පේනවා ඇති දැන් මේ සිටි එකේ මම ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් කරාට අන්තිමේදී ඇඩ් එක ෆිල්ටර් වෙලා තියෙනවා කොළඹ ඒරියා එකට විතරක්. අවශ්‍ය නම් මෙතෙන්දී ඔයගලන්ට පුළුවන් මේ ඇඩ් එක රන් කරන්නේ කොළඹට විතරක් නම් කොළඹ කියන සිටි එකේ ඉඳන් කොච්චරක් දුරට ඒ කියන්නේ කොච්චරක් දුරට ඈතින් ඉන්න කට්ටියට මේ ඇඩ් එක ටාගට් වෙන්න ඕනේද කියන එක. මේ රේඩියස් එක එහෙම නැත්නම් වර්ග ප්‍රමාණය
මේ සර්කල් එක ඇතුලේ මෙන්න මේ තියෙන රේන්ජ් එකේ ඉන්න කට්ටියට මේ ඇඩ් එක විසිබල් වෙනවා කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඇත්තටම මේ ඇඩ් එක විසිබල් වෙනවා කියන්නේ කොළඹ ඒරියා එකේ ඉන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ අපි රන් කරන ඇඩ් එක කොළඹ ඒරියා එක ඇතුලේ ඉන්න කට්ටියට සහ එතකොට ඒගොල්ලන්ගේ ලොකේෂන් එක කරන්ට් ලිවිං ලොකේෂන් එක කොළඹ කියලා ඒරියා එක දීලා තියෙනවා නම් ඒගොල්ලන්ටත් සමහර වෙලාවට ඔයගොල්ලෝ දන්නවා අපි ලොකේෂන් අප්ඩේට් කරගන්න අමතක වෙනවා. නමුත් මෙතෙන්දී සිග්නල් Facebook එකේ ලැබෙන විදිය අනුව මේ ඒරියා එක සිලෙක්ට් කරගන්න එක ඒගොල්ලෝ ඩිසයිඩ් කරනවා. ඒගොල්ලෝ කොළඹ කියන ඒරියා එකට ආසන්නයෙන් ලොග් වෙලා ඉන්න හැම දෙනාටම වගේ මේ ඇඩ් එක රන් කරගන්න පුළුවන් මේ විදියට රේන්ජ් එකක් දීලා. මම කියනවා කිලෝමීටර් 80ක් දක්වා රේන්ජ් එකක් දෙන්න පුළුවන්. ඊට වඩා ගියාට මේ සර්කල් එක ඊට වඩා ලොකු වෙන්නේ නැහැ. මේ වගේ ඒරියා ඩිමාර්කේෂන් එකක් ඔයගලන්ට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට අවශ්‍ය නම් පළාතකට මේක මම නැත්තම් වෙස්ටර්න් ප්‍රොවින්ස් එකට විතරක් මේක රන් කරගන්න. අපි දාමු වෙස්ටර්න් ප්‍රොවින්ස් කියලා. වෙස්ටර්න් ප්‍රොවින්ස් ශ්‍රී ලංකාව මේ තියෙන්නේ. රයිට් අපි ඒක සිලෙක්ට් කරගුවම ඔයගොල්ලෝ දන්නවා කොළඹ ඒරියා එකට වඩා ලොකු ඒරියා එකක් තමයි වෙස්ටර්න් ප්‍රොවින්ස් කියන්නේ. ඒතකොට මේ වෙස්ටර්න් ප්‍රොවින්ස් එක මේ පළාත මේ සම්පූර්ණයෙන්ම කවර් වෙන විදිහට මේ ඇඩ් එක රන් කරන්න පුළුවන්. මේ විදිහට ඔයගලන්ට අවශ්‍ය නම් ඔයගලගේ ඇඩ් එක එක ඒරියා එකකට විතරක් ලිමිට් කරන්නත් පුළුවන්. මම මේ වෙලාවේදී මුළු ලංකාවට මේ ඇඩ් එක enable කරනවා. මම මෙතනින් මේ ෆිල්ටරින් එක අයින් කරනවා. මෙන්න මේ කතිට ලකුණ ක්ලික් කරලා. right. අපි මෙතෙන්දී අපෝ ටයිප් කරමු ශ්‍රී ලංකා කියලා. right. හරි අපි ඊළඟට මේගොල්ලන්ගේ ඉන්ට්‍රෙස්ට් එක ඒ කියන්නේ මොන වගේ දේවල්ද ඔයගොල්ලන්ගේ ක්ලයන්ට්ලා ලයික් කරන්නේ ඒ වගේ මාකට් එකකට ඔයගොල්ලන්ට මේ ඇඩ් එක ටාගට් කරන්න පුළුවන්. අපි හිතමුකෝ এডুকেෂන් කියලා. ඔයගොල්ලන්ගේ බිස්නස් එක මොන හරි දෙයක් සෙල් කරන්න නම් ඒ බ්‍රෑන්ඩ් එක මේ ප්‍රොඩක්ට් එක කැමති කට්ටියට විතරක් ටාගට් කරලා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ Facebook account වල තියෙනවා ඉන්ට්‍රෙස්ට් like and interest ඔය users දාලා. එතකොට ඒවා ප්‍රිෆර් කරලා තමයි මේ ඇඩ් එක Facebook එක රන් කරන්නේ. මෙතෙන්දී අපි এডুকেෂන් කියන එක සිලෙක්ට් කරලා මෙන්න මේ වගේ ලොකු සිලෙක්ෂන් එකක් එනවා. ඔයගොල්ලන්ගේ බිස්නස් එක ටාගට් කරන්න පුළුවන්. ඇඩ් එක ටාගට් කරන්න පුළුවන්. මම এডুকেෂන් කියන එන්ටයර් ඒරියා එකම සිලෙක්ට් කරනවා අවශ්‍ය නම්. එතකොට මට මේකේ ඇඩ් එක රන් වෙන්නේ මෙන්න මේ වගේ කොච්චරනම් දෙනෙක් ඉන්නවද මේ ඔප්ෂන් එක යටතේ කියලා ඔයගලන්ට පේනවා කොච්චර සයිස් ක්‍රවුඩ් එකක් ඉන්නවද කියලා මේ ඇඩ් එක view කරන්න. මෙතන ඔයගලන්ට පේනවා description එක දාලා තියෙනවා. මිනිස්සු මේ education කියන එකට අදාළව page like කරලා තියෙනවා නම් එතකොට ඒගොල්ලන්ගේ expressions දීලා තියෙනවා නම් education එක පැත්තට අන්න ඒ වගේ කට්ටිය මේ ඇඩ් එකට කවර් වෙනවා. අන්න ඒ වගේ ඔයගොල්ලන්ගේ business එකට මෙතන අවශ්‍ය විදිහට people කියන crowd එකේදී කියන්නේ මිනිස්සුන්ව ටාගට් කරන්න පුළුවන් මොන වගේ කට්ටියද අවශ්‍ය වෙන්නේ කියලා. ඒ කියන්නේ එතනින් ඔයගොල්ලන්ට chance එකක් තියෙනවා අනවශ්‍ය විදිහට මේ ඇඩ් එක කියන්නේ ඔයගොල්ලන්ගේ ටාගට් මාකට් එකට නැතුව ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ටාගට් එකට ඩිලිවර් කරන්න ඇඩ් කරන්න පුළුවන්. ඒකත් එක්කම ඔයගොල්ලන්ට ඔප්ෂන් එකක් තියෙනවා exclude people කියලා. exclude කියන්නේ මේ ඇඩ් එක යවන්න එපා කියන එක. right. ඊට පස්සේ අපි මෙන්න මේ browse කියන බටන් එක ඔබලා බලමු. demographics කියන එක යටතේ බලන්න පේනවා එක categories පෙන්නනවා. ඒකට education ඊට අමතරව තවත් ඔප්ෂන් ඒ වගේ දීලා තිනවා අපිට මේ ෆිල්ටරින් කරලා මෙන්න මේ කට්ටියව ඕනනම් අයින් කරගන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් මෙතෙන්දී ඒරියා එකට මම හිතන්නේ අපිට දෙන්නේ නැහැ. බලමු try කරන්න. හරි. අපිට ඒ වගේ ඔප්ෂන් එකක් නැහැ. ඒක නිසා අපිට පුළුවන් මේ වගේ select කරගන්න demographics education level එක අනුව මේ ඇඩ් එක ෆිල්ටර් වෙන්න නොදී තියාගන්න පුළුවන්. මිනිස්සු අතරට අවශ්‍ය කරන කට්ටිය අතරට විතරක් ගෙනියන්න පුළුවන්. right. අපි ඊළඟට බලමු. ඊළඟට තියෙනවා ඔයගොල්ලන්ට විස්තරයක් මෙතන
සයිස් එක අපි ඩිෆයින් කරලා තියෙන ඇඩ් එක. ඒ කියන්නේ අපි ඔඩියන්ස් එක අපි මේ ඇඩ් එක කොයි වගේ කට්ටියක් අතරට යන්නේ කියන එක ඩිෆයින් කරලා කියලා සක්සස්ෆුල් කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඔයගොල්ලන්ගේ පොටෙන්ෂියල්, ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේ ඇඩ් එක රන් කරන්න පුළුවන් මෙන්න යාගේ දෙනෙක් අතරේ මේ ඇඩ් එක රන් කරන්න පුළුවන් කියලා තමයි මේ කියන්නේ. අපි මේක සේව් කරමු. හරි. අපි එහෙම සේව් කරාට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට තියෙනවා තව ඔප්ෂන් people in your local area. මේ කියන්නේ අපි page එක හදද්දී location එකක් දුන්නා නම් ඒ location එකට අදාළව ඒ ළඟ ඉන්න කට්ටියට විතරක් මේ ඇඩ් එක රන් කරන්න පුළුවන්. ඊළඟට all island කිව්වොත් මුළු රටටම, programmers කිව්වොත් programming කරන කට්ටිය. එතකොට බලන්න පේනවා එක එක categories හදලා තියෙනවා. මොකද මම මේවා කලින් හදලා තියෙනවා මෙන්න මේ programmers කියලා set එකක්. ඒක නිසා තමයි මට මේ වගේ මාකට් එකක් මට මේ වගේ පෙන්වන්නේ. බලන්න පේනවා මම ටාගට් කරලා තියෙනවා එක එක මාකට් වල ඉන්න කට්ටිය. right. ඊගාවට අපි මෙතන යමු මුලින්ම select කරගත්තු එකට. හරි. ඊගාවට අපි යමු duration and budget කියන එක තමයි ඊළඟ තියෙන්නේ. මේ ඇඩ් එක ඔයගලන්ට මුළු කාලය පුරාම යවන්න ඕන. ඒක මම නැත්තම් අපිට අවශ්‍ය නම් මේක දින කීපයකට සීමා කරන්න අපිට පුළුවන් මෙතනින් ඒ වැඩ ටික කරන්න. ඩේලි බජට් එක කියන්නේ ඔයගොල්ලෝ දවසකට කොච්චරනම් වියදමක් කරන්න ලෑස්තිද කියන එක හැඩ් එක රන් කරනකොට. මේ ලයික්ස් වලට ඉම්ප්‍රෙෂන් වලට යන සමස්ත මුදල තමයි දවසකට යන මෙතනින් සෙට් කරන්නේ. මම ඒක ඩොලර් 5ක් කරොත් හරි 3ක් කරොත් හරි අවශ්‍ය ගාන දවසට යන ගාන තමයි මෙතන දාන්නේ. දවසට යන ටෝටල් amount එක. මම මෙතන ඩොලර් 10ක් කියලා දෙන්න. එතකොට ඔයගොල්ලෝ මෙතන වෙනස් කරාම ඔයගොල්ලන්ට මෙතන පෙන්නනවා estimation එකක් ටික වෙලාවකින්. සාමාන්‍ය 177ක් සහ 512ක් අතර ප්‍රමාණයක්. සාමාන්‍ය 177ක් සහ 512ක් කියන අතර ප්‍රමාණයක් ඔයගලන්ට ලයික්ස් ගන්න පුළුවන් මේ වගේ වියදමක් කරොත් දවසට. ඒතකොට මේ කියන ගාන ඇත්තටම වෙනස් වෙන්න පුළුවන්. මම මේ වීඩියෝ කරන 2020 අගෝස්තු මාසෙ වෙනකොට සාමාන්‍යයෙන් ලයික් එකකට ඔයගොල්ලෝ normal filtering එකක් දීලා තිබුණොත් ඔයගොල්ලන් crowd එක normal crowd එක select කරලා තිබුණොත් සාමාන්‍යයෙන් $0.3ත් 5ත් අතර ගානක් නම් කැපෙනවා. $0.03ක් අතර 3ත් 5ත් අතර ගානක් normally යනවා. ඒක ඔයගොල්ලෝ define කරන market එක අර උඩින් අපි set කරපු audience එක අනුව depend වෙනවා මේ value එක. ඒතකොට මේ කියන අතර likes එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඔයගොල්ලන්ට ad එක monitor කරන්න වෙනවා නිතරම. මේ ad එක ගන්න විදිය ඔයගොල්ලන්ගේ එක like එකකට කොච්චරක් කැපෙනවද කියන එක නිතරම monitor කරන්න ඕනි. මොකද සමහර වෙලාවට මේ ගණන් Facebook එකෙන් පොඩ්ඩක් වෙනස් වෙනවා. නමුත් ඔයගොල්ලෝ කොච්චර වෙනස් ඒ Facebook එකේ like එකට කොච්චර කැපුණත් ඔයගොල්ලන්ගේ total budget එකට වැඩියෙන් ඒගොල්ලෝ කපන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ $10 නම් දාන්නේ 10ට වඩා වැඩියෙන් ඔයගොල්ලන්ගේ කැපෙන්නේ නැහැ. දවසකට ඒ ලිමිට් එක ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා. නමුත් එක ලයික්ස් එකකට යන වියදම අඩු වැඩි වෙන්න පුළුවන්. right. ඊට පස්සේ අපිට පුළුවන් දවස් කවද්ද මේක එන් කරන්න කියලා. අඩ් ඔප්ෂන් එක දුන්නේ නැත්නම් මේ ඇඩ් එක දාපු දවසේ ඉඳන් දිගටම ඔයගොල්ලන්ගෙන් යනවා. නමුත් අපිට අවශ්‍ය නම් මේක ඇඩ් එක එන් කරන්න දවස් කීයකින්ද මේ ඇඩ් එක රන් වෙන්න ඕනේ කියලා අපිට දෙන්න පුළුවන් දවස් 10කින් මේ ඇඩ් එක ස්ටොප් වෙන්න කියලා. ඊට අමතරව end date එක සෙට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු අපිට මේ මාසෙ පුරාවට ගන්න ඕනේ කියලා. එතකොට ඔයගලන්ට කියනවා මෙතනත් වැලියු එක වෙනස් වෙලා ගන්නට දවස් 28ක් පුරාවට මේ ඇඩ් එක ගන්න වෙනවා කියලා සෙට් කරගන්න පුළුවන්. හරි. එතකොට දවසට ඔයගොල්ලෝ $10යි. ඒ වගේ දවස් 28ක් තියෙනවා. එතකොට $280ක් ඔයගලන්ගේ කැපෙනවා. එතකොට අගෝස්තු 30 වෙනකන් යන සමස්ත වියදම $280ක් කියන තැන තියෙනවා. ඒකෙදි estimate කරනවා මෙන්න මේ වගේ ලයික්ස් ගානක් දවසකට මේ වගේ රේන්ජ් එකක් ඇතුලේ තියෙයි කියලා. මේක ඇත්තනම තේරුම් ගන්න ටික දවසක් ඇඩ් එක රන් වෙද්දී තමයි තේරෙන්නේ කොච්චරක් විතර වියදම් වෙයිද එක ලයික් එකකට කියන එක. හරි. ඊළඟට payment method එක. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මෙතෙන්දී credit card එකක් ඇඩ් කරගන්න. මගේ නම් මම දැනට මගේ account එකක් තියෙනවා ඇඩ් කරලා
මෙතෙන්ට ගියාට පස්සේ ඔයගලන්ට ක්‍රෙඩිට් කාඩ් එක තමයි ඩීටේල්ස් ක්‍රෙඩිට් කාඩ් එකේ ඩීටේල්ස් තමයි දාන්න අවශ්‍ය වෙන්නේ. මේ විදිහට ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස් දැම්මට පස්සේ ඔයගලන්ට එනවා ප්‍රොමෝට් කියන බටන් එක ඇක්ටිව් වෙලා. දැන් මගේ නම් ඇඩ් රන් වෙන එක නැවතිලා තියෙනවා. මොකද මගේ පේමන්ට් මෙතඩ් එක අප්ඩේට් කරලා නැති හින්දා කාඩ් නම්බර්ස් අවුට්ඩේටඩ් වෙලායි තියෙන්නේ. එහෙම නැත්නම් කාඩ් එක එක්ස්පයර් වෙලායි තියෙන්නේ මගේ ක්‍රෙඩිට් කාඩ් එක. ඒක නිසා මෙයා කියනවා මට පේමන්ට් සෙටින්ග්ස් වලට ගිහිල්ලා මේක අප්ඩේට් කරන්න කියලා. අපි බලමු මේ Google Ads Facebook Ads Manager කියන එකේ සම්පූර්ණ ඔයගලන් ක්‍රෙඩිට් කාඩ් විස්තර දාලා තියෙනවා. කලින් ඔයගොල්ලෝ කාඩ් එකක් හදලා තිබුණා නම්. අපි බලමු කොහොමද එන්නේ කියලා. right මෙතන ඔයගලන්ට පෙන්නනවා මොන හරි ඩිව් එකක් තියෙනවා නම් ගෙවන්න තියෙනවා නම් තව Facebook එකකට ඇඩ් වලට මෙතන එක පෙන්නනවා. ඇඩ් ක්‍රෙඩිට් එවන නැත්නම් ඔයගලට ප්‍රොමෝෂන් කියුපන් කෝඩ්ස් හම්බුනා නම් මෙතනින් ඔයගලන්ට ඒ ඇඩ් ක්‍රෙඩිට් තියෙනවා නම් ඒවා පෙන්නනවා. ඔයගලන්ට කාලෙන් කාලෙට Facebook එකේ මේ වගේ ඔෆර්ස් එන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ අවධානයෙන් ඉන්න. ඔයගලන්ගේ account එක තමයි මේවා ඇඩ් වෙන්නේ. සාමාන්‍ය ඇඩ් රන් කරන account වලට ඔෆර්ස් විදියට මේ වගේ ෆ්‍රී ක්‍රෙඩිට් හම්බ වෙනවා Facebook එකෙන්. මට ඒ වගේ දෙකක් හම්බෙලා තියෙනවා. දැන් ඒවා එක්ස්පයර් වෙලායි තියෙන්නේ. හරි ඊළඟට මෙතන තියෙනවා ඔයගලන්ගේ ස්පෙන්ඩින් ලිමිට් එක සෙට් කරන්න. මෙතෙන්දී පුළුවන් ඔයගලන්ගේ බජට් එක මොකද ඔයගලන් ක්‍රෙඩිට් කාඩ් එකෙන් කැපෙන ලිමිට් එක මෙන්න මේ ගානට ආවට පස්සේ $200කට ආවට පස්සේ කැපෙන්න සෙට් කරගන්න පුළුවන්. ඒකේ තියෙන chance එක තමයි අනවශ්‍ය විදියට ඔයගලන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් කැපෙන්නේ නැහැ. ලිමිට් එකක් ඇතුව තමයි කාඩ් එකෙන් කැපෙන්න ගන්නෙ. කන්ට්‍රෝල් එකක් නැතුව යනවට වඩා මේ වගේ කන්ට්‍රෝල් එකක් තියාගෙන ඉන්න එක හොඳයි. $200ට තමයි ඒගොල්ලෝ charge කරන්නේ. ඔයගලන්ගේ ඇඩ් රන් වෙලා $200ට ආවට පස්සේ ඔයගලන්ගේ account එකෙන් ක්‍රෙඩිට් කාඩ් එකෙන් $200ක් ඒගොල්ලෝ කපා ගන්නවා. එතකන් ඇඩ් එක රන් වෙනවා. ඊට පස්සේ ඔයගලන්ට මේවා රිසෙට් කරන්න ඔප්ෂන් තියෙනවා. මේ ඔප්ෂන් එකට ගියාම රිසෙට් amount spend කියන එකට ගියාම මේවා 0 කරන්න පුළුවන්. ඔයගලන්ට පේන ඇති ඒ details update වෙන හැටි. මේ විදිහට card details set කරලා ඔයගලන්ට මෙන්න මෙතන තියෙන promote කියන ඔප්ෂන් එකට ගියාම ඔයගලන්ගේ ඇඩ් එක රන් වෙලා ඔප්ෂන් එකක් එනවා. ඊළඟට එන්නේ Facebook එකේ ඇඩ් එක රිවිව් වෙන ස්ටේජ් එකට. ඇඩ් එක Facebook එකේ රිවිව් වෙයි සාමාන්‍යයෙන් පැයක් පැය දෙකක් වගේ ඇතුළත. සමහර වෙලාවට ටිකක් වැඩියෙන් වෙලාව යන්න පුළුවන්. ඒක ඇත්තටම ඔයගොල්ලෝ දාන ඇඩ් එක කන්ටෙන්ට් එක ඒවා එක්ක තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. නමුත් normally ඔයගොල්ලන්ගේ ඇඩ් එකක් දවසක් ඇතුළත අනිවාර්යයෙන්ම ඇක්ටිව් වෙන්න අවස්ථාව තියෙනවා. හරි ඔන්න ඔය විදිහට තමයි Facebook එකේ ඔයගොල්ලන්ගේ page එක ප්‍රොමෝට් කරගන්න, page එකට likes ගන්න ඇඩ් එකක් හදාගන්නේ Facebook එක ඇතුලේ. හරි එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. thank you අපේ channel එකට අනිවාර්යයෙන්ම මතක ඇතුව subscribe කරන්න. YouTube එකේ අපේ channel එකට එන්න.